සුබ දවසක්. අදත් සිතුම් වල පැතුම් එක්ක පුංචි වීඩියෝ එකක් කරන්න හදන්නේ. අද මම කතා කරන්න හදන්නේ ගැලිලියෝ ගැලිලි පූජකයන්ට ඔය ආගමික නායකයන්ට උගන්වපු හොඳ පාඩමක් ගැන තමයි මම මේ කතා කරන්න හදන්නේ. අපි රාත්‍රී අහසට පැහැදිලි අහසක් තියෙන වෙලාවක අපි රාත්‍රියට එළියට බහැලා අහසේ තරු දිහා බලාගෙන කොච්චර සතුටු වෙනවද? පුංචි දවස්වල මේ තරු ගැන අපේ දෙමව්පියන්ගෙන් අපි කොච්චර ප්‍රශ්න අහලා තියෙනවද? ඒ ප්‍රශ්නවලට මේ වෙනකම්ම නිවැරදි පිළිතුරක් ලැබිලා නැහැ. දැන් අපේ දරුවෙක් අපෙන් තරු ගැන ප්‍රශ්න අහුවොත් අපිට නිවැරදි උත්තරයක් දෙන්න බෑ. විද්‍යාඥයෝ තරු ගැන මොනවා හෙව්වත් ඒවා 0.001ක විතර නොසලකිය හැකි තරම් කුඩා ප්‍රමාණයක් තමයි දැනගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඒ ප්‍රශ්නවලට මේ දක්වාම උත්තර නැහැ. ඉතින් දවසක් බුදුරජාණන් වහන්සේ ඔයගේ තරු ආකාශයේ තිබිච්ච දවසක එළියේ ඉන්න වෙලාවක එක හාමුදුරු කෙනෙක් තරු පොකුරක් පෙන්නලා ඒ තරු පොකුර දිහා අහලා ගැන තරු පොකුර බුදුරජාණන් වහන්සේට පෙන්නලා ඒ ගැන ප්‍රශ්න කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා උන්වහන්සේ ඔය තරු දැන් උතන නැතුවත් ඇති. ඒ නිසා ඔය නැති දෙයක් ගැන කතා කරන එකේ තීරුමක් නැහැ. උන්වහන්සේගේ වැඩක් බලා ගන්න. එහෙම බලා ගන්න ඕන තමයි උන්වහන්සේට වැදගත් වෙන්නේ ජීවිතේට කියලා. එදත් මේ දැන් ඉන්න හාමුදුරුවෝ වගේ තමයි නායට අහන්නේ. එක්තරා හාමුදුරු කෙනෙකුට අති දක්ෂ විදියට එර්දි බලයෙන් වඩින්න පුළුවන් හැකියාව තිබුණා. මේ හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට නොකිය භවය හොයන්න යනවා කියලා එර්දියෙන් ආකාශයේ ඈතින් ඈතට ගැඹුරින් ගැඹුරට මේ එර්දියෙන් වඩිනවා. හැමදාම බුදුරජාණන් වහන්සේ පාන්දර 5ට ඇහැරලා කාටද පිහිට වෙන්නේ කියලා බලනවනේ. මෙන්න බලනකොට අර එර්දියෙන් වැඩි හාමුදුරුවෝ හිර වෙලා අපවත් වෙන්න තමයි කිට්ටුව ඉන්නේ. බුදුරජාණන් වහන්සේ අත දාලා ඇදලා අරගත්තලු උන්වහන්සේ. භවය හොයලා ඉවරයක් කරන්න බෑ, මෙන්න මේ තමන්ගේ වැඩක් බලාගන්න කිව්වලු. මේ කතා අපිට මොන විදිහට විශ්වාස කරන්න බැරි වුණත් පුළුවන් වුණත් ඇත්ත කතාව තරු ඈත ආකාශයේ හොයලා ඉවර කරන්න බෑ කියන එක නම් ඇත්තනේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට මේ විශ්වය ගැන පුදුමාකාර දැනීමක් තිබිලා තියෙනවා නේද? උන්වහන්සේ ඕවා ගැන අපිට කිව්වේ නැත්තේ ඕවා අපේ ජීවිතවලට වැදගත් නොවන හින්දා කියලා තමයි මගේ අදහස. බුදුරජාණන් වහන්සේ මේ තරු විශ්වය ගැන පොඩි වචනකින් කියලා ඉවර කරා. අවිද්‍යාව අචින්තයයි. කවුරු හරි කෙනෙක් විද්‍යාවේ ගැඹුරට හොයනෝ නම් හොයලා ඉවර කරන්න බෑ. තමන් ගැන විතරක් හිතා ගන්න කියලා අර හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ කිව්වා. එදා බුදුරජාණන් වහන්සේ ඔය තරු ඔතන ආකාශය දැන් නැතුවත් ඇති කියලා කිව්වේ මේ තරු වලට මේ ආලෝකයට වේගයක් තියෙන විදිය බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටිය නිසා. ඒ කියන්නේ අපි ආලෝකයට වේගයක් තියෙනවා කියලා වෙනත්
විද්‍යාඥයෝ මේ මෑතකදී හොයාගන්න කලින් බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියා මේ ආලෝකයට වේගයක් තියෙනවා කියලා. ඉතින් මේ රාත්‍රියේ අහසේ තියෙන තරු අපි ඔහි දැකලා නිකන් අතෑරියේ නැහැ. ඒවා ජීවිතේට වෙන වෙන විදිහට සම්බන්ධ කරගත්තා. රෑ අහසේ තරු තිබුණට තරු තියෙන්නේ රෑ විතරද? මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නේ මං විතරද? ඔන්න වගේ තරු අපට ඇරින් නැතුව අපේ සින්දුවලට අපි සම්බන්ධ කරගත්තා. බුදුරජාණන් වහන්සේ කියපු අර වැකිය ගැලිලියෝ ගැලිලි දැනගෙන හිටියේ නැති නිසා. ගැලිලියෝ ගැලිලි මේ තරු ගැන බලන්න පටන් ගත්තා. දුරේක්ෂයක් අටවගෙන ඕක තවදුරටත් වැඩි දියුණු කළා. මේ ඈත ආකාශයේ තියෙන තරු වලට ફોකස් කරලා මේව ගැන බලන්න පටන් ගන්නකොට ගැලිලියෝ ගැලිලි දැක්කා මේ තරු එක එක විදිහට වෙන වෙන ස්ථානවල වෙනස් වෙන නිසා තරු රටා නිකන් ගමන් කරන ස්වභාවය තියෙන නිසා ගැලිලියෝ ගැලිලි මේවත් එක්ක විද්‍යාත්මකව හිතලා යා හොයාගත්තා මේ අපි ඉන්න ලෝකේ පැතලි ලෝකයක් නෙමෙයි අපි ඉන්නේ ගෝලාකාර ලෝකයක කියලා. ඉතින් ගැලිලියෝ ගැලිලි ගෝලාකාර ලෝකෙක ඉන්නවා කියලා ප්‍රසිද්ධ කරා. මේ ලෝකේ ගෝලාකාරයි කියලා ප්‍රසිද්ධ කරා. නමුත් ඒ වෙනකොට පින්වත්නි අපි මේ ඉන්න ලෝකය පැතලි උඩි පැත්තේ ඉන්නේ පින්වත් පුද්ගලයෝ ඒත් මේ ලෝකයේ යටිපැත්තේ පෞකාරයෝ ජීවත් වෙනවා. ඒ යටිපැත්තේ ජීවත් වෙන පෞකාරයෝ අනේක දුක් විඳිනවා. ඉතින් මරණින් පසු ඔයාලටත් මේ අපි දැන් ඉන්න හොඳ පැත්තේ ජීවත් වෙන්න ඕන නම් ඔයාලා හම්බ කරන ධනය අඩුම තරමේ 10%ක්වත් ආගමික කටයුතු වලට වියදම් කරන්න ඕනේ. ඔන්න වගේ ලෝකේ පැතලි කියලා ඒ දවස්වල පූජකයෝ සල්ලි හම්බ කරන් කෑවා මිනිස්සුන්ව රවට්ටගෙන. දැන් ගැලිලියෝ ගැලිලි ලෝකේ ගෝලාකාරයි කියලා කියපු හැටි මේක පූජකයන්ට සෑහෙන වැදුන ආගමට. මේක වැදුනොත් බඩගෝස්තරේ ඉවරයි. තමන්ගේ අතිශයින් ලාභ ලබන ව්‍යාපාරය ඉවරයි. පල්ලි ඉවරයි කියලා තේරුම් අරගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි ගැලිලියෝ ගැලිලිව නිවාස අඩස්සිය තිබ්බා. නිවාස අඩස්සිය කියන්නේ ගෙදර ජීවත් වෙන්න පුළුවන් කිසිම සම්බන්ධයක් නැහැ අනිත් අයත් එක්ක. එහෙම දෙන්නේ නිවුස් එළියට එන්නේ. ඉතින් ටෙලිෆෝන් තිබිච්ච නැති කාලේ ගැලිලියෝ ගැලිලි අර එලිමහන් සිර කඳුරක වගේ ජීවත් වෙන තත්ත්වයට පත් කළා. ජීවිත කාලේ මෙහිම තිබ්බා. හැබැයි කාලයක් එක්ක මේ ප්‍රශ්නේ යට ගහලම තියාගෙන ඉන්න බැරි වුණා. එදා පූජකයෝ ලෝකය පැතලි කාලෙ ගෙවි යයි මරුව ළඟා වෙනවා. සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි ලෝදම් කැරකෙනවා. මෙන්න මෙහෙම කියලා පට්ටපල් බුරුගී කියා හම්බ කරපු අර ආගම
තවදුරටත් අල්ලගෙන ඉන්න බැරි වුණා. මේ නිසා ඊට පස්සේ පූජකයෝ ගැලිලියෝ ගැලිලියකින් හොඳ පාඩමක් ඉගෙන ගත්තා. ඒක තමයි එදායින් පස්සේ මේ ආගම් අහුවෙන්නේ නැති බොරු කියන්න පටන් ගත්තා. දැන් මොනවද කියන්නේ වෙනුවට? දැන් කියනවා ලෝකය මැව්වේ දෙයියෝ. දෙයියෝ දෙයියෝ උඩ ඉන්නේ. දෙයියෝ පේන්නේ. එතකොට අර අහුවෙන බොරු කියලා එදා අමාරු වැටිච්ච නිසා දැන් ඔය ආගම්වල හැමෝම කියන්නේ අහු නොවන බොරු. එහෙම ඊළඟට කියනවා මරණින් පස්සේ උපදිනවා. කොයිද උපදින්නේ? කවදද උපදින්නේ? ඒවට උත්තර නැහැ. ඊළඟට තව ආගමක කියනවා මරණින් පස්සේ දිව්‍යයන්ගේ ස්පිරිචුවල් එකට යනවා. අධ්‍යාත්මයට යනවා. ඔන්න ඔය වගේ මේ දැන් තියෙන සියලුම ආගම්වල පූජකවරු දැන් අර ගැලිලියෝ ගැලිලියෙන් ඉගෙන ගත්ත පාඩම තමයි අහුවෙන්නේ නැති බොරු, ඔප්පු කරන්න බැරි බොරු කියලා තමයි දැන් මේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ. මං හිතනවා අපේ මිනිස්සු තරු පාවිච්චි කරපු විදිය ඊට වඩා සාධාරණයි. අර බුදුරජාණන් වහන්සේ කියන විදිහට මේක ගැන ගැඹුරින් හිතලා අමාරු වෙටෙන්නේ නැතුව ඔය තියෙන තරු වලට අපිට කැමති විදිහට පුංචි පුංචි විදිහට අපේ ජීවිතේට සම්බන්ධ කරගත්තාම සම්බන්ධ කරගන්න හැටි හොඳයි කියලා මට හිතෙනවා. ඒ අතින් අපේ මිනිස්සු බුද්ධිමත් කියලා මට හිතෙනවා. තනිතරුවේ ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියපු දේ ඕක වෙනස් කරන්න බෑ. ඕක තමයි ඇත්තම ඇත්ත ධර්මය කියලා මට හිතෙනවා. ඒ නිසා අපි මින් ඉදිරියටත් තරු සම්බන්ධ කරගෙන සින්දු කියමු. හැබැයි අපිට ඕන විදිහට අර තනිතරුවේ කියලා උදේට ඉරබටු තරුව හැටියටත් සවසට පහන් තරුව හැටියටත් පායන තරුවට සින්දු කියව වගේ අපිත් කැමති විදිහට තරු අපේ ජීවිතයට සම්බන්ධ කරගමු කියමින් මම නිහඬ වෙනවා. සුබ දවසක්. ආපහු හම්බ වෙමු.